හෙලෝ ළමයි අද යමුද අපිත් එක්ක ඔයාලා දන්න ලස්සන තැනකට. ඒ තමයි වැවතන්න කැම්පින් සයිට් එක. මේක තියෙන්නේ නුවර පාරමයි. ඉතින් අපි උදේ 9:00ට විතර තමයි මෙතනට යන්න පිටත් උනේ. ඇත්තටම මම නම් පළවෙනි වතාවට තමයි වැවතන්න කැම්පින් සයිට් එකට යන්නේ. බලන්නකො ළමයි මේ පාර දෙපැත්ත කොච්චර ලස්සනයිද කියලා හුලගත් එක්ක මහන්සියක් දැනෙන්නම නැති තරම් ළමයි. ඉතින් ඔයාලත් බලාගෙන ඉන්නකො මේ පාර දෙපැත්ත කොච්චර ලස්සනයිද කියලා. දැන් නම් අපි වැවතන්න කැම්පින් සයිට් එකේ එන්ට්‍රන්ස් එකේ තමයි ඉන්නේ. ඔන්න අපිට ඈතින් පේනවා ටික දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ නිල් පාට අහස නම් පිස්සුවක් ළමයි. මගේ පාට ටාච් කරන අය තවත් ඉන්නවද? ඔන්න ඉතින් අපි දෙන්න බයික් එක නවත්තලා වටේ පොඩ්ඩක් ඇවිදින්න ආවා. මේ උලඟ නම් සැරයි. ඒ වගේම තමයි ළමයි සීතල. නුවර එළිය පැත්තේ ගියා වගේ තමයි නිකන් දැනෙන්නේ. එහා පැත්තෙන් ඒ ලයින් කපාන එක්කුත් තියෙනවා. පල්ලෙහා කඳු ටිකත් මාරම ලස්සනයි ළමයි. එතනට ගියාම එන්න නම් හිතෙන්නේ නැහැ. එතනට පැය ගාණක් වුණත් වාඩි වෙලා ඉන්න පුළුවන්. ඔන්න ඉතින් එතන ගහේ ගැට ගහලා තිබුණ ඔන්චිල්ලාවක්. මම නම් ඉතින් ඒක පදින්න අමතක කරේ නෑ. ඔන්න ඉතින් අපේ හස්බන්ඩ් චුට්ටක් වාඩි වෙලා හිටියේ එතන. මේ බලන්න ළමයි මේක නම් පාරණ බංගලෝ එකක්. මේක 1880 තමයි හදලා තියෙන්නේ. දැන් නම් ඉතින් ඒක බිත්ති ටිකත් එක්කම නටබුන් විදියට තමයි ඉතුරු වෙලා තියෙන්නේ. තවත් පොඩි කොටසක් තියෙනවා නටබුන් වෙලා ඒකම කොටසක්. ඔන්නම උතනින් එහා පැත්තේ තියෙනවා මේ කැම්පින් කරන අයට වතුර ගන්න පුළුවන් ටැංකි දෙකක්. ඉතින් ළමයි අපි අද්දී ටික දෙනෙක් ඇවිල්ලා හිටියා කැම්පින් කරන්න. ටෙන්ට් එකක් ගහගෙන හිටියා. සෙට් එකක්. තවත් ටිකක් ඉස්සරහා හිටියා කැම්පින් ටෙන්ට් ගහගෙන. ඔන්න ඉතින් ළමයි ඔයාලට යාළුවොත් එක්ක ගෙදර අයත් එක්ක නිදහසේ ඉන්න ඕන මෙතන තමයි කියාපුම තැන. ඔයාලත් ඇවිල්ලා බලන්න මේ පස්සෙච්චර ලස්සනයිද කියලා. මෙතනට ගියාම හිතට මාර නිදහසක් දැනෙන්නේ. බලන්න තමයි ඉතින් වටපිටාව දිහා මේ හුලඟත් එක්ක මාර සනසීමක් දැනෙන්නේ. ඈතින් පේනවා ළමයි වැව. ඒක නම් දැන් හිඳිලා තියෙන්නේ මොකද මේ ටිකේ හොඳටම පායනවනේ. එහෙනම් අතට ගිහිල්ලා එන්න ළමයි. ඔයාලා පරිස්සමින් ඉන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් කරන් එන්න.